තව එකක් කියන්න ඕනේ. දැන් පේපර් ස්ටාෆ් එකකින් ඉන්නේ. පේපර්ස් බලන්නේ පේපර්ස් හදන්නෙත් ඒගොල්ලෝ. ඌ කියනවා ඊළඟට පේපර් එක හදලා දීලා හරිද? පේපර් එක හදලා දීලා මාකින් ස්කීම් එකත් හදලා දීලා මාකින් ස්කීම් එකේ නැත්නම් එයාට අලුතෙන් ගාන දුන්නම ස්ටේජ් එකේ පණික් කළු කරන්න බැහැලු. ඔච්චර අද්දකින් තිබිලා. ඔච්චර අද්දකින් තිබිලා. හරි. දැන් මම ක්ලාසස් පටන් ගත්තේ 2007 පහේ වඩා 7 ඒ ලෙවල් වලට. එතකොට 3 ක්ලාස් පටන් ගන්න තිබ්බා. හරිද? දැන් 20යි 25 තාම නිදහසේ ගානක් නිවරදු හදන්න බෑ කියලා ඌම කියනවා. දැන් පේපර්ස් බලන්නේ උන් කියන්නේ. දැන් කොරෝනා චිටය ගන්න අරුව අයින් කරයි එකෙන්. හරිද? ඔබ මම සෞතු කරා කියලා. ඉතින් පරම සත්‍යය. මං කිව්වා මම පන්ති කියනවා කියලා ඔබ. ඔය hina වෙලා ගියා ඉතින්. හරි. ඉතින් මේ දැන් ඔක ඇත්ත කතන්දරේ. හරිද? ඒ කියන්නේ තාම ගානක් පැහැදිලි කරන්න බෑ. ඇත්තටම හොඳ නැද්ද ඇටයක් හිටවගෙන ආතල් එකේ වත්තක් කරන් හිටියනම් අනාගතේ කරන්න තු ළමයිගේ. ඔය රිසර්ච් දැම්මනේ බොරු කතාව හරිද? අපි දන්නවා පරම සත්‍යය. අවබෝධ කරගත්තොත් විමුක්තිය ලැබෙනවා. ළමයිගේ අනාගතේ විනාශ කරනවා. නැත්නම් මට මේ කාගත කිසිම තරහක් නැහැ. තේරුමන්න ටියුෂන් ෆීල්ඩ් එකේ කිසිම ගුරුවරයෙක් එක්ක මගේ කිසිම තරහක් නැහැ. මගේ අවුල තියෙන්නේ දැන් ඕගොල්ලෝගේ අනාගතේ. අහගන්න මේක ඕගොල්ලෝගේ අනාගතේ මේක. දැන් ඕගොල්ලෝ උන් කියන්නේ වහගෙන නිසා දැන් මං කවදාවත් මගේ ජීවිතේ මට වීරිය කියලා කවුරුත් දෙලා නැහැ. ඒ කියන්නේ මං අරයා වගේ වෙනවා. මම මෙයා වගේ වෙනවා. එහෙම නැහැ තිබිලා නැහැ. එහෙම අදහසක්වත් තිබිලා නැහැ. මට එහෙම එකක් මතක් වෙලාවත් නැහැ. මං අරු වගේ වෙනවා මූ වගේ වෙනවා එහෙම නැහැ. හරි එහෙම එකක් නැහැ. ඒතර අරගොල්ලෝ ඒ කරන දේවල් වලින් වෙන දේ අනාගතයේ වෙන දේ බරපතල හානියක් සිද්ධ වෙනවා. ඒකයි මම වෙන්නේ. ඔය එකෙට්ටවත් දැන් ඔය එකකද මට ඊර්ෂ්‍යා කරන හේතුවක් නැහැ නේ බං. දැන් කාට හරි ඊර්ෂ්‍යාවක් නැත්නම් මොකක් හරි තරහක් ඇති වෙන්න මොකද්ද හේතුව? මට නොලැබිලා තියෙන ඌට ලැබිලා තියෙන දේ මොකද්ද? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ හරිද? දැන් ඒකින්ද මට ඔය කිසි ගුරුවරයෙක් මම දැක්ක මට YouTube එකේ අම්බානක් ගහලා තියෙනවා එක එක කියලා. මම ඒව බලලා උත්තර දෙන්න ගියේ නැහැ. මොකද උත්තර දෙන්න ගියොත් ඔක තවත් වැඩි වෙනවනේ. ඊට වඩා හොඳයි සයිලන්ස් වල පැත්තටලා ඉන්න එක. හරි? එතකොට මම දැක්කද මට සෑහෙන විවේචන දාලා තියෙනවා. දැන් මම ගුරුවරුන්ගේ විවේචනය කරන ඇත්ත. මම බය නැතුව කියන ඕන එකෙට. මොකද කිසි එකෙට මට මුකුත් බලපෑමක් කරන්නත් බෑ. ඔය එකෙක්වත් මාත් එක්ක නිකන් කෙලින් හිටගෙන කතා කරන්නේ නැහැ. එහෙම කතා කරන්න මොරල් නැහැ උන්ට. උන්ට කොයි වෙලාවකවත් මගේ සබ්ජෙක්ට් එක විවේචනය කරන්න බෑනේ. එහෙම කරන්න බෑනේ. යටතේ මම ඉන්න තැනට එන්නෙත් නැහැ. ඇවිල්ලා මුණ දෙලා කතා කරන්න බෑ. එහෙම පුස්සලේ දැන් ડોක්ටරේට් එක ගහන්න නැහැ නේ. මම පුස්සලේ කෙලින්ම ඇහුවනේ. මචං උඹට ડોක්ටරේට් එක ගන්න කලින් BSc කරපන් කියලා. BSc ඩිග්‍රී එක නැහැ. හරි. උඹත් එක්ක කතා කරන්න බෑ වන් අපි කතා නොකරමු කියලා ඉතින් hina වෙවි ඉන්නවා. ඊට පස්සේ ඩ්‍රින්ක් එකක් දාලා ආතල්ලක් ගත්තා. වෙන මොකුත් නැහැ හරි. බලන්න.